මානව සංහතිය දැනට අවුරුදු 10000කට කලින් එක දෙයක් කන එක නතර කරා. ඒක මිනිස් ඉතිහාසයේ වුණු ලොකුම වැරද්දක්. අද වෙද්දි අඩු වයසෙන් මිනිස්සු මිය යන්න මේක තමයි හේතුව. World Health Organization එකේ 2023 වාර්තාවට අනුව අද වෙද්දි අවුරුද්දකට මිනිස්සු කෝටි 2.7කගේ මරණ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ මරණ වලින් 67%කගේ මරණ සිද්ධ වෙන්නේ පිළිකා සහ හදවත් රෝග වලින්. What is the leading cause of death in our world? Not guns or tanks, not wars or famines. It's heart disease. New research finds that cancer cases are rising globally, especially among the young. මේක අපි දැන් වෙද්දි දන්න දෙයක්. හැබැයි අනිවාර්යයෙන්ම ඔයාලා දන්නේ නැති දේ තමයි දැනට අවුරුදු 10000කට කලින් ඒ කියන්නේ ගල් යුගයේ මුල් කාලයේදී පිළිකා සහ හදවත් රෝග කියලා දෙයක් මානවයන්ට තිබ්බේ නැහැ. අද වෙද්දි තියෙන සාමාන්‍ය ලෙඩ රෝග ඒ කාලේ ගොඩාක් දුර්ලභයි. දැන් වෙද්දි විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා අපේ පූර්ව ජීවීන් ඒ කියන්නේ දඩයම් යුගයේ හිටිය මානවයින් අද නූතන යුගයේ හිටිය මිනිසාට වඩා සතුටින් සහ සෞඛ්‍ය සම්පන්නව ඉඳලා තියෙනවා. හරි ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන තව දෙයකට යමු. මේකට කලින් මට කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මම මේ වීඩියෝ එක අද කතා කරන්නේ විද්‍යාවෙන් ඉදිරිපත් කරලා තියෙන දත් අනුව. සමහර විට අපිට වෙනස් විදිය මත මේක ගැන තියෙන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලලා මම මේ කියන්න හදන දේ ගැන තීරණයක් ගන්නත් කියලා ඉල්ලනවා. හරි. අද තියෙන තිත්ත ඇත්තක් තමයි අපි මේ නූතන යුගයේ දේවල් එක්ක ගැලවෙන්න බැරි විදියට සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපේ ආහාර පද්ධතිය සම්බන්ධව. මෙන්න මේ හේතුවත් එක්ක ඉතිහාසයේ තිබ්බ නැති 100 ගණනක් ලෙඩ රෝග දැන් වෙද්දි මිනිසුන්ගේ ශරීරවල තියෙනවා. මේවත් එක්ක සමහර විද්‍යාඥයෝ පරීක්ෂණ පටන් ගත්තම ඔවුන්ට පේනුනේ ඉතිහාසයේ එක තැනකදී මානව සංහතිය එක වැරද්දක් කළා. ඒ මිනිස්සු හොයාගත් එක දෙයක්. ඒ දෙයින් මානව අනාගතය මිනිසුන්ගේ සම්පූර්ණ කතාවම වෙනස් වුණා. අන්න ඒ නිසයි ඒ දේ විද්‍යාඥයෝ මානව ඉතිහාසයේ සිද්ධ වුණු ලොකුම වැරද්ද විදියට හඳුන්වන්නේ. පහුගිය අවුරුදු 200 ඇතුළත විශාල දරුණු වසංගත 70ක් ඇවිල්ලා තියෙනවා. මේකෙන් කෝටි ගාණක් මිනිස්සු මිය ගියා. මෙන්න මේ වසංගත පිටිපස්සේ තියෙන අපි දැන් කතා කරන මේ වැරද්දමයි. සමහර විට මම මේක කියද්දි ඔයාලට හිතෙයි මේක කොහොමද වැරද්දක් වෙන්නේ කියලා. මොකද මේ ගැන තොරතුරු හොයද්දි මටත් ඒ දෙයම හිතුණා. එහෙනම් මොකක්ද ඒ වැරද්ද? මොනවද අපි කන එක නැවැත්තුවේ අද තියෙන 70%ක් ලෙඩ රෝග වලට හේතු වෙන්න? ඒ ඇත්ත හොයාගන්න මුලින්ම අපි මානව ඉතිහාසයේ ආරම්භයට පොඩි කාලතරණයක් කරලෙමු. අදින් අවුරුදු ලක්ෂ 20කට කලින් වානරයන් විදියට අපි ඇවිදින්න පටන් ගත්තා. මේකෙන් ඊළඟට කෙලින් හිටගන්න පුළුවන් ජීවි කොටස් විදියට අපි පරිණාමණය වුණා. ඒත් එක්කම වැඩි දියුණු වුණු ශරීර සහ දියුණු වුණු මොළයත් එක්ක අපි ආයුධ නිපදවන්න පටන් ගත්තා. මේ තමයි අපේ මුල්ම පරිණාමණය වුණු ජීවි කොටස් වුණු Homo erectus. පිළිගන්න විදියට ඔවුන් තමයි ලෝකේ මුල්ම දඩයක්කාරයෝ. හැබැයි අපි දන්න විදියට කිසිම ජීවියෙක් මානවෙක් එකපාර පරිණාමයට ලක් වෙන්නේ නැහැ. ඒ කිව්වේ මේ යුගයේ ආරම්භය සිද්ධ වුණේ ඊට කලින් යුගවලදී සිද්ධ වුණු සුළු වෙනස්කම් වලින්. ඒ කිව්වේ Homo erectus ආරම්භ වුණේ ඊට කලින් පරම්පරාව Homo egestus ළඟින්. ඔවුන් තමයි පළවෙනි පාරට කණ්ඩායම් වශයෙන් දඩයම් කරන්න පුරුදු වුණේ. ඒ වගේම මේ මානවයින් ගොඩක් ශක්තිමත් නැහැ. හැබැයි ඔවුන් ඉන්න තත්ත්වෙන් ඉදිරියට යන්න මේ මානවයන් ගොඩක් උත්සාහ කළා. ඒ වගේම ඔවුන් පොඩි ආයුධ හදන්න ඉගෙන ගත්තේ ඔවුන්ටත් කලින් මානවයින් වුණු Homo habilis ළඟින්. Homo habilis ලා තමයි දැනට අවුරුදු ලක්ෂ 26කට කලින් කුඩා ආයුධ හදලා සතුන් දඩයම් කළේ. ඒ වගේම ඔවුන් තමයි මුලින්ම ගින්දර භාවිතා කරන්න ඉගෙන ගත්තේ. ඉතින් මේ ඔක්කොම යුගවල වලින් දේවල් ඉගෙනගෙන Homo sapien ඒ කියන්නේ අපිව නූතන මානවයව නිර්මාණය වෙන පළවෙනි අඩිය තිබ්බේ Homo erectus ලා. දැන් මේ ආයුධ වලින් ගින්දර භාවිතා කිරීමෙන් සහ දඩයම් කිරීමේ හැකියාව වලින් මානව අනාගතය නිර්මාණය වෙන්න ආරම්භ වුණා. ඒත් මේ හැමදේම හරියටම ආරම්භ වුණේ අයිස් යුගයේ පැමිණීමත් එක්ක. ඒක හොයන්න අපි තව Homo habilis සහ Homo egestus ලටත් කලින් හිටිය පූර්ව මානව කොටස් ගැන බැලුවොත් Sahelanthropus chandensis, Ardipithecus ramidis, Australopithecus afarensis වගේ ජීවි කොටස් ජීවත් වන කාලෙදී අපේ ලෝකයේ විශාල ඝන වනාන්තර තමයි තිබුණේ. ඉතින් මේ ජීවි කොටස් ප්‍රධාන වශයෙන්ම ශාක ආහාර තමයි ලබා ගත්තේ. ඒවට ගස්වල මුල්, පළතුරු, එළවලු වගේ දේවල්, nuts, අල වර්ග, ඇට වර්ග තමයි අයිති. ඔන් ගොඩක් අඩුවෙන් තමයි මාංශ ආහාරයට ගත්තේ. ඒ වෙනස් සත්තු කාලා ඉතුරු වෙන කොටස්. එහෙම නැත්නම් පොඩි කෘමීන් වගේ දේවල්. ඒකත්
අවශ්‍ය වුණොත් විතරයි ඔවුන් ආහාරයට ගන්නේ. හැබැයි ওই ජීවි කොට්ටාස ඔහොම ඇවිත් අයිස් යුගයත් එක්ක ඝන වනාන්තර අඩු වෙලා මෙන්න මේ වගේ තෘණ භූමි ප්‍රදේශ නිර්මාණය වීමත් එක්ක ගොඩක් ශාක විනාශ වෙන්න පටන් ගත්තා. ඒකත් එක්ක පළතුරු එළවලු හොයාගන්න මේ ජීවින්ට අමාරු වුණා. ඒත් ඔවුන්ට ඈතට පේනවා වෙන වෙන සත්තු ඉන්නවා. ඉතින් හෝමෝ ඉරෙක්ටස්ලට එද්දී දැන් ඉතුරු වෙලා තියෙන මෙන්න මේ සතුන් අතරින් දුර්වල සත්තු තෝරගෙන ඒ සත්තු දඩයම් කරලා ආහාරයට ගන්න එක විතරයි. ඉතින් ඔවුන් මේ දේ කරනවා. මේක විද්‍යාවෙන් හඳුන්වන්නේ ඔප්ටිමල් ෆොටජින් තියරි විදිහට. මේ වගේ විශාල තෘණ භූමිවල ශාක සහ එළවලු හොයන් ආහාරයට ගන්න එක විශාල ශක්තියක් වැය වෙන වැඩක් වගේම ඒකෙන් ලැබෙන කැලරි ප්‍රමාණය ගොඩක් අඩුයි. හැබැයි විශාල සත්වයක් දඩයම් කළොත් ඒකෙන් බඩ පිරෙන්න කැලරිස් හම්බ වෙනවා වගේම විශාල ප්‍රමාණයකට මේක ආහාරයට ගන්නත් පුළුවන්. තව මේ මස් වලින් පෝෂණීය දේවල්, ඒ කියන්නේ ප්‍රෝටීන්, විටමින් වගේ දේවල් ලැබෙන්න ගත්තා. තව ඕන් ඒවා ගින්දරෙන් පුච්චලා ආහාරයට ගද්දී ඒ කන කෑම ජීර්ණය කරන එකත් ඊටත් වඩා ලේසි වුණා. ඉතින් ස්වභාවිකවම හෝමෝ ඉරෙක්ටස්ලා ඔවුන්ගේ ආයුධත් එක්ක 8-10 අතර කණ්ඩායම් වලින් සෑදිලා සතුන්ව පන්න දඩයම් කළා. අන්න ඒ විදිහට ඔවුන් අපේ ලෝකේ පළවෙනි දඩයක්කාරයෝ බවට පත් වුණා. හරි, එහෙනම් මේ වෙනකන් කතාව එක්ක බලද්දී අපිට තේරෙනවා ඉපැරණි මුල් මානවයින් මුලින්ම එළවලු පළතුරු වගේ ශාකමය ආහාර සහ සමහර වෙලාවන් වලදී මස් වගේ දේවල් ආහාරයට අරගෙන තිබුණා. හැබැයි දැන් හෝමෝ ඉරෙක්ටස්ලත් එක්ක ප්‍රධානම ආහාරයේ විදියට ඔවුන් මස් කන්න පටන් අරගෙන තියෙනවා. ඒකත් එක්කම අපේ ශරීරයේ යම් වෙනස්කම් වුණා. ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වෙනස්කම් කිහිපයක් වුණා. ඒ වලින් ප්‍රධානම දෙයක් තමයි අපේ බඩවැල් පොඩි වෙන්න ගත්තා. මොකද මස් වලින් ප්‍රෝටීන් ජීර්ණය කරන එක ශරීරයට ලොකු ශක්තියක් වැය කරලා කරන්න ඕන දෙයක් නෙමෙයි. ඊට සාපේක්ෂව ශාක සහ එළවලු වල ප්‍රෝටීන් ජීර්ණය කරද්දී ඒක ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා මේ ජීර්ණ ක්‍රියාවලියට ලොකු බඩවැල් උවමනා වෙනවා. අදටත් අපිට තියෙන පොඩි බඩවැල් මේවල උස අපේ උස වගේ 3.5ක ගුණයක්. ඒක ශාක විතරක් ආහාර ගන්න සතෙක් එක්ක බැලුවොත් අපි උදාහරණයකට ගමුකෝ හරකෙක්. මේ හරකෙක්ගේ බඩවැල් වල දිග උගේ දිග වගේ 20 ගුණයක් විතර වෙනවා. ඊට පස්සේ මස් විතරක් ආහාරයට ගන්න සිංහෙක් බැලුවොත් උගේ බඩවැල් වල දිග සිංහෙක් වගේ 2 ගුණයක්. තව අපේ ආමාශයේ ආම්ලිකතාවයේ pH අගය තියෙන්නේ 1.8 සහ 2 අතර. සිංහෙක්ගේ ඒ අගය තියෙන්නේ 0.8 සහ 1 අතර. ඊට සාපේක්ෂව ශාක විතරක් ආහාර ගන්න හරකෙක්ගේ බැලුවොත් ආසන්න වශයෙන් ඒක 6ක් වගේ අගයක්. දැන් අපි බඩවැල් පොඩි වෙලා අපි වැඩිපුර පෝෂණයක් සහිත ආහාර කැමට ගද්දී සහ මේ කන ආහාර ගින්දරෙන් පුච්චලා ගද්දී අපේ ශරීරයට මේ ආහාර ජීර්ණය කරන්න ලොකු ශක්තියක් භාවිතා කරන්න උවමනා නැහැ. ඉතින් ඒ ඉතිරි වෙන ශක්තිය අපේ ශරීරයේ මොළේ වර්ධනයට භාවිතා කරා. අන්නේ හේතුව නිසා තමයි මේ අවුරුදු ලක්ෂ 20ක් 30ක් අතර කාලය අතරතුර මානවයාගේ මොළය ඉතාමත් ඉක්මනින් වර්ධනය වෙන්න පටන් ගත්තේ. මේක කොච්චර වුණාද කිව්වොත් ආරම්භයේ ඉඳන් 6 ගුණයක විශාලත්වයකින් අපේ මොළය වර්ධනය වුණා. ඒ කියන්නේ මේ පොඩි කාලය ඇතුළත තුළ ඊට කලින් අවුරුදු මිලියන ගණනක් තිස්සේ සිදුවුණු මොළය වර්ධනයට වඩා වේගයෙන් මිනිස් මොළය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ නිසා මෙන්න මේ කාලයට විද්‍යාඥයන් 3 million years sprint නැත්නම් brain boom period කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මොළේ වර්ධනයට ප්‍රධානම හේතු වුණේ මස් ආහාරයට ගැනීම. මේ සම්බන්ධව අද වෙද්දී ලොකු කතාවක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම මේ ගැන තොරතුරු හොයන්න කලින් මමත් හිතාගෙන හිටියේ මස් කාන එක තමයි මිනිස් ශරීරයට වෙන අහිතකර දේ කියලා. හැබැයි ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයන් කරපු පරීක්ෂණ වලින් හම්බුණු වාර්තා වලින් හම්බෙන්නේ මිනිස් මොළේ වර්ධනයට මස් ආහාරයට ගැනීම තමයි හේතු වෙලා තියෙන්නේ කියලා. ඒ දැන්ම එක තීරණයකට එන්න එපා. වීඩියෝ එක අන්තිම වෙනකම බලන්න මෙතනින් මේ මොනවද කියන්න හදන්නේ කියලා. තමයි වාර්තාවේ තිබුණේ මස් උයලා කන එකෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියලායි. ඒ මම තොරතුරු හොයාගත්ත ඔක්කොම පරීක්ෂණ වාර්තා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලත් ඒ වගේ තොරතුරු හොයලා බලන්න. අපි ඉතිහාසය ගැන බැලුවොත් ගින්දර හොයාගන්න කලින් මිනිස්සු මස් කන්න ආරම්භ වෙලා තිබුණා. අපේ මේ මොළේ වර්ධනය ටිකෙන් ටික ඉස්සරහට ආවා. හෝමෝ ඉරෙක්ටස් ඉඳන් හෝමෝ හයිඩල්බර්ගනස් ඊට පස්සේ අද නූතන මානවයා හෝමෝ සේපියන් වෙනකම්ම. මේ හෝමෝ ඉරෙක්ටස් ඉඳන් හෝමෝ සේපියන් දක්වා වුණු අවුරුදු ලක්ෂ 20ක කාලය ඇතුළත තුළ අපේ ගොඩක් දේවල් වෙනස් වුණා. මානවයන්ගේ ජීවන ක්‍රම, ආහාර ක්‍රම, අපේ ශරීරයේ අංග උපාංග විතරක් නෙමේ DNA පවා වෙනස් වුණා. එතනින් ඇති වුණු වෙනස්කම් තමයි අදටත් අපි ළඟ තියෙන්නේ. අපි දඩයක්කාරයෝ බවට පත් වුණා. 20ක් 30ක් අතර කණ්ඩායම් එක්ක ගිහින් සතුන් දඩයම් කරලා ඒවා ආහාරයට ගන්න ජීවින් කොට්ටාසයක් බවට පත් වුණා. හැබැයි මෙන්න මේ ජීවන ක්‍රමය සහ ආහාර ගැනීමේ ක්‍රමය
අදින් අවුරුදු 10,000කට කලින් එකපාරම වෙනස් වුණා. සමහර විද්‍යාඥයෝ මම අර මුලින්ම කියපු මානව ඉතිහාසයේ සිද්ධුණු වැරද්ද විදියට හඳුන්වන්නේ අන්නේ වෙනස් වීමමයි. ඒක තමයි අපි කුෂිකාර්මික යුගයකට ඇතුල් වුණා. මේක අපිට අහද්දී නිකන් මොකද්ද වගේ නේද? මොකද අපි දන්න විදියට කෘෂිකාර්මික යුගයෙන් පස්සේ තමයි මිනිස්සු දියුණු වුණා කියලා අපි ඉගෙනගෙන තිබ්බේ. මොකද කෘෂිකර්මයෙන් පස්සේ තමයි අපිට කෑම හම්බෙන්න ගත්තේ. ඉතින් මේක වැරද්දක් වෙන්නේ කොහොමද? තව මිනිස්සු දන්න දෙයක් තමයි මානව සංහතිය කෘෂිකර්මයේ පටන් ගත්තේ කැමැත්තෙන් නෙවෙයි. ඕන් එක පටන් ගත්තේ අසරණකම නිසා. ඒ කියන්නේ කෑම නැතුව අසරණ වුන නිසා. මොකද දඩයම් යුගයේදී සඳහන් වෙන විදියට මිනිස්සුන්ට මුකුත් ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. අද ලෝකේ ඉන්න ප්‍රධාන ධාරාවේ ජීව විද්‍යාඥයෙක් වන නිකලස් ආර් ලොන්ග්රිච් විසින් 2020 දී කරපු පරීක්ෂණයකදී හොයාගත්තා මුල් කාලයේ හෝමෝ සේපියන්. ඒ කියන්නේ අපි පරිණාමණය වෙන්න පටන් ගත්තේ අවුරුදු ලක්ෂ 2කමාරකට කලින්. හැබැයි කෘෂිකර්මය ආරම්භ වුණේ අවුරුදු 10,000කට කලින්. ඒ කියන්නේ අපේ ඉතිහාසෙන් 96%ක්ම අපි කෘෂිකර්මය කියලා දෙයක් නැතුව තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ කාලය අනුව ගත්තොත් කෘෂිකර්මයේ තිබේ වාසි වලට වඩා අවාසි. ඒ ගැන පරීක්ෂණය කරද්දී විද්‍යාඥයෝ අද නූතන යුගයේ ඉන්න දඩයම් යුගයේ විදිහට ජීවත් වෙන ආදිවාසී කණ්ඩායමක් වෙන පුෂ්මන්ලගෙන් අහලා තිබුණා ඇයි ඔයාලා කෘෂිකර්මය පටන් ගන්න නැත්තේ කියලා. එතකොට උන් කියලා තිබුණේ ඇයි අපි කෘෂිකර්මය පටන් ගන්නෙ? මේ ලෝකේ දැනටමත් ඕනතරම් අපිට කන්න බොන්න ආහාර තියෙනවා කියලා. ඔන්න ඔය වගේම මුල් කාලේ දඩයම් කරපු හෝමෝ සේපියන්ලත් කැලෑවේ ඕනම තැනක දඩයම් කරලා ආහාර හොයාගෙන ජීවත් වෙන්න හැකියාව තිබ්බා. ඔවුන් දඩයම් හොයාගෙන කාලා බීලා සැනසීමේ තමන්ගේ ගුහාවට ගිහින් ජීවත් වුණා. ඔකටම කලින් තව දෙයක් කියන්න ඕනේ. මම කියන්නේ අනිත් සත්තුන්ව දඩයම් කරලා මරලා ජීවත් වෙන එක හොඳයි කියලා. මම විද්‍යාව අනුව අපේ කතාව ආවේ කොහොමද කියලා තමයි කියන්නේ. හරි. ගොඩක් වෙලාවට දඩයම් වගින් අපිට කියලා දුන්නේ එක තැනක අපිට ආහාර නැත්තම් වෙනත් තැනකට ගිහින් එතන ආහාර අරගෙන එතනම මානවයින්ට සෙටල් වෙන්න පුළුවන් කියලා. හැබැයි කෘෂිකර්මය එක්ක එහෙම බෑ. ඒක දීර්ඝකාලීන ක්‍රියාවලියක්. අද ඇට දාලා හරි මොන හරි පැල හිටවල හෙට අස්වැන්නක් ගන්න බෑ. මාස ගණන් සමහර විට අවුරුදු ගණන් මේකට බලන් ඉන්න වෙනවා. මේකට මහන්සි වෙන්න ඕනේ. මේ කෘෂිකර්මය කරන තැන් සතුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒකට පස්සේ පාරිසරික තත්ත්වත් අපිට වාසිදායක විදිහට තියෙන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදි මට්ටමට වහින්න ඕනේ. හරි ප්‍රමාණයට ඉරේලිය ලැබෙන්න ඕනේ. ඉතින් මිනිසුන්ට දඩයම් කරනවා කියන පහසු ජීවන ක්‍රමයෙන් අයින් වෙලා එක තැනක සෙටල් වෙලා කෘෂිකර්මයටම කැප වෙලා ඉන්න උනා. එහෙනම් දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මිනිස්සු දඩයම් කිරීම නවත්තලා කෘෂිකර්මයට ආවේ? එහෙම උනේ ස්වභාව දාමෙන් මිනිස්සුන්ට එක කරන්න අසරණ කරවපු නිසා. මෙහෙමයි. අදින් අවුරුදු 14,000කට කලින් අපේ පෘථිවිය අයිස් යුගය අවසන් වෙන්න පටන් ගත්තා. අවුරුදු 2031 ක්‍රමයෙන් උෂ්ණත්වය වැඩි වීම නිසා අයිස් දිය වෙමින් පැවතුණා. ඒත් එකපාරටම ඊළඟ අවුරුදු 1200ට නැවතත් අපේ පෘථිවිය කුඩා අයිස් යුගයකට ගියා. මෙන්න මේ කාලයේ සිද්ධ වෙන මේ උෂ්ණත්ව වෙනස් වීම හේතු කරගෙන අපේ ලෝකයේ පුරා විවිධ විදිහේ විශාල ජල ගැලීම් සිද්ධ වුණා. මේක ගැන අපේ channel එකේ ගොඩක් වීඩියෝ තියෙනවා. channel එක ඔයාලා follow කරනවා නම් ඔයාලා දන්නවා ඇති මේ කාලයට කියන නම තමයි The Younger Dryas Period. මෙන්න මේ කාලය තුලදී ලෝකේ විශාල ප්‍රමාණයක් මිනිස්සු සහ ගොඩක් සත්තු වඳ වෙලා ගියා. ඒ වඳ වෙලා ගිය සතුන් අතර මිනිස්සු ප්‍රධාන වශයෙන්ම දඩයම් කරපු මැමත්, බෝවිට්ස්, ප්ලයිස්ටෝසින් බයිසන් වගේ සත්ත්ව කොටස් අයිති වෙනවා. මේ තියර එක අද වෙද්දි ගොඩක් වාද විවාදවලට ලක් වෙන දෙයක්. ඒ තමයි විද්‍යාඥ කොටසක් කියනවා මෙතනදී සිද්ධුණු ජල ගැලීම් වලින් තමයි සත්තු විනාශ වෙලා මිනිසුන්ට ආහාර නැති වුනේ කියලා. තවත් පිරිසක් කියනවා නැහැ. මිනිස්සු දඩයම් කිරීම වැඩි වුන නිසා තමයි සත්ත්ව කොටස් විනාශ වෙලා ගියේ කියලා. කොහොමරි වේවා මේ කාලය තුල සිද්ධුණු යම් දෙයකට පස්සේ මිනිස්සු දඩයම් කරලා ආහාරයට ගත්ත ගොඩාක් සත්තු නැති වෙලා ගියා. ඒකට පස්සේ පොඩි පොඩි සත්තු විතරයි මිනිසුන්ට ආහාරයට ඉතුරු වුනේ. හාවෝ, මීයෝ, ගිනිපිග්ස්ලා වගේ. මේ සතුන්ව දඩයම් කරලා කලින් හම්බුණා වගේ මස් ප්‍රමාණයක් මිනිසුන්ට මුළු කණ්ඩායමත් එක්ක කන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ අසරණකම නිසා තමයි කෘෂිකර්මය කියන දේ මිනිස්සු කාලෙත් එක්ක හොයාගන්නේ. කෘෂිකර්මයත් එක්ක මම කිව්වා වගේ මිනිස්සු තැන් තැන් වලට යන්නේ නැතුව එකම තැන සෙටල් වෙන්නත් තමන්ගේ ජීවන ක්‍රමය වෙනස් කරගන්නවා. මේ පොඩි පොඩි නතර වෙන ස්ථාන ටික කාලයක් යද්දි ගමක් බවට පත් වෙනවා. මේ ගමේ නතර වෙන මිනිසුන්ට ආහාරයට ගන්න කෘෂිකර්මය තවත් වැඩියෙන් කරන්න වෙනවා. එතනදී ධාන්‍ය වර්ග, ඇට වර්ග, බාර්ලි වගේ දේවල් තමයි මෙතන වගා කරන්නේ. මොකද මේවල අස්පැන්න විශාල වශයෙන් මිනිසුන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශාල අස්පැන්නකින් විතරයි ගමකට කැම දෙන්න පුළුවන්. අද වෙද්දි විද්‍යාඥයෝ පෙන්වලා දෙනවා ධාන්‍ය වර්ග නිෂ්පාදනය සහ මිනිස් ප්‍රජාව වැඩිවීම අතර ඍජු සම්බන්ධයක් තියෙනවා.
අදත් බලන්න ලෝකයේ තියෙන ගොඩක් ජනාකීර්ණ රටවල් කෑමට ගොඩක් භාවිතා කරන ධාන්‍ය වර්ග. උදාහරණයක් තමයි ඉන්දියාව සහ චීනය. එතනම ලෝකෙන් 3න් එකක් ඉන්නවා. තාම මේක සනාථ කරන කාරණයක් තමයි කෘෂිකර්මය පටන් ගත්ත තැන ඉඳන් අද වෙනකන් මිනිස් ජනගහනය 120 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. හරි. එහෙනම් මේ අපි කතා කරගෙන ආව කතාව පොඩ්ඩකට නවත්තලා අපි මේක ගැන පොඩ්ඩක් හිතන්න ගමු. මොකද මේ කියන දේවල් අපි ගොඩක් හිතලා තීරණය කරන්න ඕනේ. කෘෂිකර්මය කියන්නේ මානව ඉතිහාසයේ ප්‍රධානම ස්ථානයක්. අන්න ඒ වගේ තැනක් මානවයාට වැරදුන තැනක් කියන්න නම් ඒකට ලොකු සාක්ෂි උමනා වෙනවා. කෘෂිකර්මය ආරම්භවත් එක්ක මිනිසා හෝමෝ සේපියන් ඒ කියන්නේ නූතන මානවයා බවට පත්වලා ඔවුන්ගේ කාලෙන් 96%ක්ම ගත කරපු ජීවන ක්‍රමය, ආහාර ක්‍රමය හැමදාටම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගන්නවා. මම එක ගැන තොරතුරු හොයද්දී සමහර පරීක්ෂකව මේක පෙන්වලා තියෙන්නේ මෙන්න මේ වගේ උදාහරණයකින්. ඒ තමයි අපි ඩීසල් වලින් ක්‍රියා කරන එන්ජින් එකක් තියෙන වාහනයක් ගන්නවා. හැබැයි ඔයා මේකට භූමි තෙල් දාලා වාහනේ පදින්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර ඩීසල් එන්ජින් එක ක්‍රියා කරයි. හැබැයි ඒකෙන් ලබා දෙන්න ඕන performance ලබා දෙන එකක් නැහැ. ඒ වගේ මේ එන්ජින් එක ඇතුලෙන් විනාශ වෙන්න පටන් ගනී. විද්‍යාඥයෝ කියන විදිහට මිනිස්සුන්ටත් මෙන්න මේ වගේ දෙයක් තමයි උනේ. මොකද අපේ ආහාර පද්ධතියේ තියෙන අපි අරගන්න පෝෂණ වෙනස් වෙන්න ගන්නවා. අපි දන්නන්නේ මස් වල තියෙනා වගේ පෝෂණයක් හාල් වෙලා නැහැ. දඩයම් යුගයේදී අපේ ඩයට් එක 37ක් ප්‍රෝටීන්, 41ක් කාබෝහයිඩ්‍රේට්, 22ක් මේදය. මෙතනිනුත් 60%කට වඩා කැලරීස් අපිට මස් සහ මාළු සත්ව ආහාර වලින් ලැබුණේ. හැබැයි කෘෂිකර්මය ආරම්භ වීමත් එක්ක අපේ පෝෂණය 65% කාබෝහයිඩ්‍රේට් බවට පත් වුණා. ප්‍රෝටීන් 15%ක් සහ මේදය 20%ක් වුණා. ඒ කියන්නේ අපි ලබාගත් ප්‍රෝටීන් ප්‍රමාණය භාගයකට වඩා අඩු වුණා. අනික අපි එක වගේම දේවල් වගා කරන නිසා අපේ කෑමවල තියෙන විවිධත්වයක් නැති වෙලා ගියා. මේ නිසා අපේ ශරීරයට අවශ්‍ය වෙන කුඩා පෝෂණ, ඒ කියන්නේ විටමින් මිනරල්ස් පවා ලැබෙන්නේ අඩුවෙන්. මේක අපි හිතනට වඩා ලොකු බලපෑමක් මානව සංහතියට කළා. මේ ප්‍රස්තාරය පොඩ්ඩක් බලන්න. කෘෂිකර්මය පටන් ගන්න කලින් පිරිමි කෙනෙක්ගේ සාමාන්‍ය උස අඩි 5යි අඟල් 10ක්. මේ අපි කතා කරන්නේ දඩයම් යුගයේ හිටිය පිරිමි මිනිස්සු ගැන. හැබැයි කෘෂිකර්මය ආරම්භ වෙලා අවුරුදු කිහිපයකට පස්සේ පිරිමි කෙනෙක්ගේ සාමාන්‍ය උස අඩි 5යි අඟල් 3ක් වුණා. අද වෙද්දී තියෙන වෛද්‍ය විද්‍යාවේ දියුණුව සහ සෞඛ්‍ය සේවාවල සප්ලිමන්ට් වල දියුණුවත් එක්කත් අද ලෝකයේ ඉන්න පිරිමි පුද්ගලයෙක්ගේ සාමාන්‍ය උස අඩි 5යි අඟල් 9ක් විතරයි. ලංකාවේ සාමාන්‍ය පිරිමි පුද්ගලයෙක්ගේ උස අද වෙද්දී අඩි 5යි අඟල් 3යි. ඒ කියන්නේ දඩයම් යුගයේ හිටපු මිනිස්සුන්ට වඩා අඟල් 7ක් අඩුයි. ඊළඟට ප්‍රධාන පෝෂණ කීපයකුත් මිනිස්සුන්ට අඩු වෙන්න ගත්තා. මොකද කාබෝහයිඩ්‍රේට් වැඩි කෑම වලින් ඉක්මනින්ම බඩ පිරුණත් ඒකේ කැලරිස් වැඩි නැති නිසා මිනිස්සුන්ට ලැබෙන පෝෂණය අඩු වුණා. මේ අතරට අයර්න්, සින්ක්, කැල්සියම්, අයඩින්, විටමින් B12, විටමින් D, ඔමෙගා 3 ෆැටි ඇසිඩ් වගේ පෝෂණ අයිති වෙනවා. සමහර විද්‍යාඥයෝ කියන විදිහට අද ඉන්න වීගන් සහ වෙජිටේරියන් කෑම කන අයගෙත් නිවැරදි කෑම වේලක් ලබා ගැනීම ගැන දැනුමක් නැති නිසා මෙන්න මේ පෝෂණම තමයි අඩුවෙන් පෙන්වන්නේ. එහෙනම් මානවයින් සෞඛ්‍ය සම්පන්නව ඉන්න කාලේ මොනවද අපි කෑවේ? කෘෂිකර්මයෙන් පස්සේ අපි මොනවද කන්න ගත්තේ? මෙහෙමයි. දඩයම් යුගයේදී අපේ කෑම වලට අයිති උනේ මස් 30%යි, මාළු 30%යි, ශාක ආහාර 40%යි. මේ ශාක ආහාර ඇතුළත එළවලු, පළතුරු, අල වර්ග අයිති වෙනවා. ඒ වගේම අපි කලින් ආහාරයට ගත්තේ නැත්තේ ධාන්‍ය වර්ග, කිරි ආහාර, ඒ වගේම අද කාලෙටදී අමතර ලුණු, සීනි, එළවලු තෙල්, පාන්, පාස්තා, ඇල්කොහොල් වගේ දේවල්. මේ දේවල් අපේ කෑම වේලේ පොඩ්ඩක්වත් තිබ්බේ නැහැ. ඒත් කෘෂිකර්මය ආරම්භ වීමත් එක්ක මම දැන් කියපු දේවල් අපේ ප්‍රධාන ආහාර වේල බවට පත් වුණා. මේක හරියට අර කලින් පරීක්ෂකයෝ කියපු ඩීසල් එන්ජින් එකට භූමි තෙල් දාලා දැන් දුවන්න හදනවා වගේ වැඩක්. ඒකට හොඳම උදාහරණයක් තමයි අදටත් ලෝකේ වටේම දඩයම් කරලා ජීවත් වෙන ආදිවාසී කණ්ඩායම් 200කට වඩා ඉන්නවා. මෙන්න මේ ආදිවාසී කණ්ඩායම් ඇතුළත නූතන යුගයේ මිනිසුන්ට තියෙන ලෙඩ රෝග ගොඩක් නැහැ. ඔවුන් තාමත් ආහාරයට ගන්න දඩයම් යුගයේදී වගේ වැඩි වශයෙන් මස් වර්ග සහ එළවලු පළතුරු විතරයි. සමහර වෙලාවට මම දැකලා තියෙනවා ගොඩක් ලංකාවෙත් වෛද්‍යවරු ඇවිල්ලා මිනිස්සු non vegetarian diet එකක ඉන්න ඕන කියද්දි සමහර මිනිස්සු බැනලා තිබුණා. ඒත් සමහර විට මේ විද්‍යාඥයෝ පෙන්වන සාක්ෂිත් එක්ක ඔවුන් කියන දේ පොඩි ඇත්තක් තියෙන්න පුළුවන්. ඒත් මම මේ වීඩියෝ එක ඉස්සරහට කියාගෙන යද්දි පෙන්නන්නම් කොහොමද මස් කන්න නැතුව vegetarian අයත් මේ කියන පෝෂණය ලබා ගන්න කියලා. ඒ වගේම මස් කන්න නැතුව මේ වගේ පෝෂණ ලබා ගන්න එකේ තව පොඩි වාසියකුත් තියෙනවා. ඒකත් මම ඉස්සරහට කියන්නම්.
හරි. ඊට කලින් කියන්න ඕන දේ තමයි ඔයාලට හිතුන්නේ නැද්ද මිනිස්සුන්ගේ කෑම වේල වෙනස් වුණා කියන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවද? වෙනස් වුණේ කාබෝහයිඩ්‍රේට් වැඩි වෙන එක විතරනේ. ඔව්. කාබෝහයිඩ්‍රේට් වැඩි වෙන එක ලොකු ප්‍රශ්නයක්. කාබ්ස් වලින් කරන්නේ අපිට අපේ වැඩ කරන්න ශක්තිය ලබා දෙන එක. හැබැයි අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා කාබෝහයිඩ්‍රේට් ලැබුණොත් ඒක ලෝකයේ තියෙන හැම ප්‍රශ්නයක් වගේම අපිට ඇති කරනවා. එහෙම කිව්වේ දන්නවද? අපි මුලින්ම කතා කරපු අපේ ඉපැරණි මුතුන් මිත්තන්ට තිබෙන්නේ නැති ලෙඩ රෝග වගේක් කිව්ව නේද? දියවැඩියාව, BP, කොලෙස්ටරෝල්, හදවත් රෝග, පිළිකා විතරක් නෙමෙයි. දත්වල ප්‍රශ්න බව ඇති වෙන්න වැඩි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් තියෙන කෑම වේලක් ඍජුවම සම්බන්ධතාවයක් තියෙනවා. අද WHO එකෙන් කියන මිනිස්සු මේ යන්න 67ක් වගේ කියන හදවත් රෝග සහ පිළිකා මේ ඉපැරණි දඩයම් යුගවලදී හොයාගන්නවත් තිබෙන්නේ නැහැ. මේ රෝග පැමිණෙන ප්‍රධානම හේතුවක් තමයි අවශ්‍ය ප්‍රමාණයට වඩා කාබෝහයිඩ්‍රේට් අපි ලබා ගැනීම. අන්නේ සමතුලිතතාවය බිඳ වැටුනේ කෘෂිකර්මය ආරම්භ වීමත් එක්කයි. හැබැයි ඊටත් පස්සේ කෘෂිකර්මය හොඳයි කියලා හිතන විදිහක් සිද්ධ වුණා. ඒ තමයි 19 වන සියවසේදී සිද්ධ වුණු කාර්මික විප්ලවයත් සමග කෑම නිපදවීම කාර්මීකරණය වීමත් එක්ක සීනි, රසායනික ද්‍රව්‍ය, ලුණු, සංතෘප්ත මේදය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය වගේ දේවල් විශාල වශයෙන් ආහාර එක්ක එකතු වෙන්න ගත්තා. දැන් වෙලා තියෙන්නේ ඩීසල් එන්ජිමට භූමි තෙල් දානවා නෙමෙයි, එන්ජිමට මඩ වතුර දානවා වගේ වැඩක්. ඒත් මේ කෑම වලින් අපිට අපේ හෝමෝන වලට ලොකු පිනවීමක් දෙන විදියට තමයි නිර්මාණය කරන්නේ. සමහර වෙලාවට මේවා කියන මට උනත් එහෙමයි. මේක කන්න තිබ්බනම් හොඳයි වගේ හිතෙනවා. අන්න ඒ විදිහට තමයි යාළ එක නිර්මාණය කරන්නේ. මිනිස්සු දන්නේ නැහැ අපේ ශරීරය කොහොමද තිබ්බේ, කොහොමද වෙනස් වුනේ, දැන් කොහොමද අපි ගන්න ආහාර ඒකට හානි කරන්න කියලා. ගොඩක් තැන්වල කියනවා අපේ ශරීරයට වඩා වැදගත් දෙයක් මේ මුළු ලෝකෙම නැහැ කියලා. හැබැයි ලෝකේ වටේම තියෙන වස ටික ගෙනල්ලා අපි ඒකට පුරවනවා. සමහර වෙලාවට අහිංසක මිනිස්සුන්ට මුකුත් කියන්නත් බෑ. මොකද මුලින්දම ඒ මිනිස්සුන්ව, ඒ කියන්නේ අපිව රවට්ටන එක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අපි දන්නවනේ ඉතිහාසයේ ඉඳන්ම ආව අපේ ශරීරයට අද ලෝකයේ තියෙන ආහාර වලින් තියෙන අනතුර. අපි ඒක වෙනස් කරන්න විදියකුත් හොයමු. ඒකට කරන්න තියෙන්නේ අපිව ලෙඩ රෝග වලින් ඈත් කරන්න පුළුවන්. භෞතිකව හා මානසිකව ශක්තිමත්ව තියන්න පුළුවන් අපිට ගැළපෙන ආහාර වේලක් ලබා ගන්න කොහොමද කියලා හොයාගන්න එක විතරයි. මේකට තියෙන ලේසිම උත්තරේ තමයි අපේ දැන් තියෙන ආහාර වේල දඩයම් යුගවලදී අපි ලබාගත්ත ආහාර වේලට යම් තාක් සමාන කරන්න ඕනේ. ඒ ආහාර වේල තිබුණු high protein, vitamins, minerals, fibers සහ low carbs අපේ අද ආහාර වේලට එකතු කරගන්න ඕනේ. මොකද අපේ ශරීරය අවුරුදු ලක්ෂ 25ක පරිණාමණයට පස්සේ නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහේ ඉන්ධන ලබා ගන්න. මෙන්න මේ සරල කෑම වේල නිසා තමයි අද අපි ඉන්න තත්ත්වෙට, ඒ කියන්නේ දියුණු බුද්ධිමත් ජීවීන් බවට අපි පත් වෙලා තිබුණේ. මේ අපිට අවශ්‍ය සරල කෑම වේල ලෝකෙ කිසිම තැනක ප්‍රොමෝට් කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ වගේ රටවල් වලට ඔළුව දාන්න බලාගෙන ඉන්න ඩොලර් බිලියන ගණන් වියදම් කරන ලෑස්ති සමාගම් වලින් ඒක කරන්න දෙන්නේ නැහැ. ඔයාලා දන්නවද අපේ රටේ නැති වුණත් ගොඩක් පිට රටවල් වල අය ඔවුන්ගේ කෑම වේලට අවශ්‍ය පෝෂණය කොච්චරද කියලා දන්නවා. අපේ රටට ගොඩක් සංචාරක වෙනවා. එතනදී ඔයාලා දැකලා තියෙනවද අපේ අය වගේ මහත ගොඩක් තරබාරු අයනවා අඩුයි. ඒ කියන්නේ එයාලා ගන්න ඕන පෝෂණය ගැන නිවැරදි විදියට ඉස්කෝලවල වලින් පවා උගන්වනවා. අපි එහෙම දෙයක් කරන්නේ නැති නිසා ගොඩක් මිනිස්සු දන්නේ නැහැ ජීවත් වෙන්න ඕන හරි පෝෂණ මොනවද කියලා. හරි, එහෙනම් ඊළඟ ප්‍රශ්නය. මස් මාංශ කන කෙනෙක්ට නම් මේක ලොකුවට වෙනස් කරන්න දෙයක් නැහැ. සමහර විට වැඩිපුර මස් කන එක තමයි නවත්තන්න තියෙන්නේ. ඒක ගැන අපි පස්සේ කතා කරමු. දැන් අපි කතා කරමු වෙජිටේරියන් අය ගැන. නිර්මාංශික අය කොහොමද මේ අපි ලබා ගන්න ඕන පෝෂණ ලබා ගන්නේ? මට මේක දැනගන්න හම්බුන විදිහට මම ඔයාලව දැනුවත් කරන්නම්. මීට වඩා වැඩිපුර දේවල් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් වලින් දාන්නත් අමතක කරන්න එපා. හරි. ඒකට තියෙන්න ඕන තමන් කන කෑම ගැන දැනුවත් වීමක් සහ පොඩි සැලැස්මක් විතරයි. නිර්මාංශික අයට මං කිව්වා වගේ මස් මාංශ කන අයට වඩා වාසියක් තියෙනවා. මෙහෙමයි. නිර්මාංශික කෑම වේලක තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ඔයාලට කෑම පිළිබඳ ගොඩක් දැනුවත් වීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ රාත්‍රී ආහාර වේලකට මාළුවෙක් කෑවොත් එතනින් අපිට දවසකට අවශ්‍ය ඇමිනෝ ඇසිඩ් ගොඩක් පෝෂණ ශරීරයට හම්බ වෙනවා. හැබැයි නිර්මාංශික කෑම වල සම්පූර්ණ ඇමිනෝ ඇසිඩ් නැහැ. ඉතින් ඒකට කරන්න තියෙන ඔයාට විවිධ විදිහේ ප්‍රෝටීන් සහ පෝෂණයන් ලැබෙන කෑම ඔයාගේ කෑම වේලට එකතු කරගන්න එක. මේක අද කාලේ ක්‍රමයට බලුවොත් ගොඩාක් ලේසියි. මොකද පරණ කෘෂිකාර්මික යුගයේ හිටිය මිනිසුන්ට ඒ කාලේ වැවෙන කෑම එක විතරයි කන්න පුළුවන්. දැන් එහෙම නෙමෙයි. අද වෙද්දි අපිට ඕනම දෙයක් කඩේකට ගිහින් ගන්න පුළුවන්.
සමහර වෙලාවට ඒක වැවෙන සීසන් එක වෙනකම් ඉන්න ඕනෙත් නැහැ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ විවිධ පෝෂණ ලබා දෙන කෑම සමතුලිත කරලා ඔයාගේ ආහාර වලට එකතු කරගන්න එක. හරි මම බේසික් ඒ කියන්නේ සාමාන්‍ය විදියට බැලන්ස් ඩයට් එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. මේක හැබැයි බේසික් දෙයක්. ඒ කියන්නේ ඔයාලට මේක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මෙතනදී අපි ප්‍රධාන දේවල් දෙකක් ඔළුවේ තියාගන්න ඕනේ. පළවෙනි එක අපි කොහොම හරි විදියට අපේ පූර්ව යුගයේදී අපේ ආදිවාසීන් භාවිතා කරපු කෑම වේලට සමාන ඩයට් ප්‍රොෆයිල් එකක් හදාගන්න ඕනේ. දෙවෙනි එක තමයි අපි විවිධ විදියට පෝෂණය ලබා ගන්න හදන නිසා කිසිම විටමින් එකක් මිනරල් එකක් අඩු නොවෙන්න ආහාර වේල හදාගන්නත් ඕනේ. මේ නිර්මාංශිකයට මේ පිරමීඩේ යට කොටස එළවලු පළතුරු සහ ඇට වර්ග වලින් සමන්විත වෙන්න ඕනේ. ඒ වගේම ඒවා ටිකේ තමයි ඔයාගේ කැලරිස් වලින් 140ක් සමන්විත වෙන්නේ. මේකෙත් ඇට වර්ග එළවලු 15% සහ පළතුරු 10%ක් විදිහට. මේකෙන් ගන්න විවිධ පළතුරු එළවලු ඇට වර්ග අනුව ඔයාගේ දවසට අවශ්‍ය විටමින්, මිනරල්ස්, ස්වභාවික රසායනික ද්‍රව්‍ය වගේ දේවල් ලබා දෙයි. හරි ඊළඟ කොටසට අපි ප්‍රෝටීන් ඇතුළු කරනවා. ඒකෙත් ප්‍රෝටීන් ලබා ගන්න නිර්මාංශික ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි legumes. ඒ කියන්නේ beans, peanuts, කඩල වගේ දේවල්. ඊළඟට pulses. ඒ කියන්නේ සෝයාබීන්, පරිප්පු, ටොෆු, කිරි වගේ දේවල්. තව ප්‍රෝටීන් ඔයා 125-30 අතර ප්‍රමාණයක් ටාගට් කරන්න ඕනේ. ඒක ග්‍රෑම් වලින් කිව්වොත් ග්‍රෑම් 80ක් 100ක් වගේ. මේ තියෙන්නේ මේ ගැන ප්‍රධාන වශයෙන් පරීක්ෂණය කරන පරීක්ෂකයෝ පිරිසක් ඉදිරිපත් කරපු වාර්තාවක්. මේකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. මෙතනදි මට තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි අද වෙද්දි ගොඩාක් තැන් වලින් කියනවා අපිට ප්‍රෝටීන් එච්චර උමනා නැහැ කියලා. ඒවල කියන විදියට දවසට ප්‍රෝටීන් ග්‍රෑම් 50ක් තිබ්බත් ඇති වගේ තමයි කියන්නේ. හැබැයි මම දන්න විදියට මම අහලා තියෙන විදියට ඒ ප්‍රමාණය මදි. එහෙම සමහර සමාගම් වලින් සමහර ආයතන වලින් කියන්නේ ඔවුන්ගේ වාසිවලට. මොකක් හරි නොදන්න හේතුවකට මිනිස්සුන්ට වැඩි කාබෝහයිඩ්‍රේට් සහ අඩු ප්‍රෝටීන් කෑම වේලයකට පුරුදු කරන්න ඔවුන් උත්සාහ කරනවා. හැබැයි අපි කල්පනාවෙන් හිතුවොත් අපිට හොයාගන්න පුළුවන් මේකට හේතුව මොකක්ද කියලා. මම මගේ කලින් වීඩියෝ වලත් මේක කියලා තියෙනවා. හරි ඊළඟට අපි ඩයට් පිරමීඩ් එකේ තව පොඩ්ඩක් උඩට ගියොත් අපිට 120ත් 25ත් අතර healthy fats ඒ කියන්නේ සෞඛ්‍යයට හිතකර මේතිය ලබා ගන්න ඕනේ. ඒවත් ගොඩක් සෞඛ්‍ය සම්පන්න ක්‍රමවේද වලට ලබා ගන්න. උදාහරණ විදියට මස්ටර්ඩ් ඔයිල්, ඔලිව් ඔයිල්, ඇවෝකාඩෝ, කජු වගේ දේවල් වලින්. තමන් අහලා තිනවා වෝල්නට් සහ ආමන්ඩ් වගේ දේවල් පිළිකානාශක විදියටත් ක්‍රියා කරනවා. අනික ඒවා වලින් ඔමේගා 3 ෆැටි ඇසිඩ් ශරීරයට ලැබෙනවා. මේකම අනිත් පැත්ත. ඒ තමයි processed fat. සමහර අපි කඩවලින් ගන්න තියෙන කෑම වලට එකතු කරනවා. අන්න ඒවා අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනේ. ඒවා අපිට වස වගේ. එහෙනම් පිරමීඩේ අන්තිම කොටස තමයි 105ක් කැලරි අපිට ගොඩාක් සීනි තියෙන කෑම වලින් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට අයිස්ක්‍රීම්, කැන්ඩි වගේ දේවල්. හැබැයි මේක අනිවාර්ය දෙයක් නෙමෙයි. ඔයාට ඕන නම් මේක අතාරින්න පුළුවන්. අර බැලන්ස් ඩයට් එකක් කියන නිසා තමයි මම මේක ඇඩ් කළේ. ඒක අයින් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. තව මේ මම කියපු ඒවා ඔයාලට වෙනස් කරලා හැබැයි බැලන්ස් ඩයට් එකක් විදිහට කෑම වේල නිර්මාණය කරගන්න පුළුවන්. මීට අමතරව විටමින් B12 සප්ලිමන්ට් ඔයාලට ගන්න පුළුවන්. මොකද ගොඩක් නිර්මාංශක කෑම වලින් මේ විටමින් එක ලැබෙන්නේ නැහැ. ඔයාලා කන කෑම වේල මත සමහර විට දොස්තර කෙනෙක්ගෙන් අහලා තව සප්ලිමන්ට් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා වර්ක්අවුට් කරන එක්සර්සයිස් කරන කෙනෙක් නම් මේක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මොකද මැරතන් දුවන කෙනෙක්, ඇත්ලටික් කෙනෙක් නම් ඔයාට කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරගන්න වෙනවා. එහෙම නැත්නම් ඔයා ෆිසිකල් ඇක්ටිවිටි මුකුත් කරන්නේ නැත්නම් ඔයා කාබෝහයිඩ්‍රේට් සහ සීනි ලිමිට් එකකට තියාගෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන්න වෙනවා. තව පුළුවන් විදියට හැමෝම පැය කාලත් පැය භාගයක් වගේ පොඩි වෙලාවක් අරගෙන එක්සර්සයිස් කරන්න, වර්ක්අවුට් කරන්නත් අමතක කරන්න එපා. ඒක අපේ ජීවිතයේ දේවල් ફોකස් කරන්න අපිට සෞඛ්‍ය සම්පන්න වෙන්න ලොකු උදව්වක් වෙයි. මේ දේවල් ඔයාලා පුළුවන් විදියට ෆලෝ කරොත් අපේ පූර්ව මානව යුගයේ හිටිය මුතුන් මිත්තෝ වගේම ඔයාලටත් අද තියෙන ප්‍රධාන ලෙඩ රෝග, හදවත් රෝග, පිළිකා වලින් ගොඩාක් ඈත් වෙලා ඉන්න පුළුවන්. මම කිව්වා මෙතනදී වෙජිටේරියන් අයට තියෙන වාසිය තමයි මස් මාංශ කන අයට තියෙන එක ගැටලුවක් තමයි මස් වැඩිපුර කෑවොත් ඇඟ මහත් වෙන්න ගන්නවා. කොලෙස්ටරෝල් වැඩි වෙන්න පුළුවන්. මස් පාලනයක් නැතුව වැඩිපුර ගන්නවා කියන්නේ පිළිකා සහ හදවත් රෝග වලට ඒක තල්ලුවක් දෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් නිර්මාංශයට ඒ බය නැහැ. එයාලට තියෙන පෝෂණය අඩු වෙයි කියලා බයක් විතරයි. තව මේ වෙනස එක දවසකින් ඔයාලට ඒ කියලා හිතන්න එපා. මේක දිගටම කරගෙන යන්න. ඔයාලගේ ඔල්වෙන් ඩිසිප්ලින් එක හදාගන්න. පළවෙනි පියවර තමයි
අවයානස් එක. දෙවැනි එක ඒ ගැන දැනුමක් ගැනීම. තුන්වෙනි එක ඒ දැනුම ගන්න රිසර්ච් කරන්න, පරීක්ෂණ කරන්න. හතරවෙනි එක මේක හැමදාම කරන පුරුද්දක් කරගන්න. මේක දවසක් කරන්න, දෙකක් කරන්න, සතියක් කරන්න. සති දෙක තුන වෙද්දී ඔයාට මේක නොකර ඉන්න බැරි තරමට පුරුද්දක් වෙලා තියෙයි. හරි. දැන් අපි කතා කරමු නන් වෙජිටේරියන් අය ගැන. එයාලා කොහොමද ඩයට් එක නිර්මාණය කරගන්නේ? මොකද මම කිව්වා වගේ වැඩියෙන් මස් කන එකත් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මෙහෙමයි. ඩයට් එක කැඩෙන විදිය කලින් වගේම තමයි. එතනදි ගන්න ආහාර තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. ඒකෙත් ප්‍රෝටීන් ලබා ගන්න තැන තමයි මස් මාළු, සීෆුඩ් වලින් අපි ප්‍රෝටීන්, විටමින්, මිනරල්ස් ලබා ගන්න ඕනේ. අර පිරමීඩ එකේ තියෙන අනිත් ඔක්කොම වෙනස් වෙන්නේ නැහැ. තව අපි මතක තියාගන්න ඕන ලොකු දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ඉතිහාස කතාවේ දඩයම් යුගයේ අපේ මුතුන් මිත්තන් ගත්තේ කැලෑ සත්තු. ෆැක්ටරි වල කෑම දීලා හදපු සත්තු නෙවෙයි. දැන් තියෙන ආයතන වලින් හෝමෝන් ඉන්ජෙක්ෂන් ගහලා තමයි මේ සත්තු මෙච්චර ලොකු කරන්නේ. ඉතින් ඒ සත්තුන්ගේ මස් කනවා කියන්නේ වස වගේ තමයි. ඉතින් ඔයා මස් කන කෙනෙක් නම් බලන්න ඔයා ගන්න මස් එක කොහෙන්ද එන්නේ කියලා. එහෙම නැත්නම් හොඳම ක්‍රමය තමයි මාළු සීෆුඩ්. මොකද මුහුදෙන් හම්බෙන මාළුන්ට රසායනික ද්‍රව්‍ය ගහලා ලොකු කරන්න බෑ. ඒක තමයි හොඳම ක්‍රමය. ඊළඟට හරිතනින් හොයාගන්න පුළුවන් නම් චිකන් තමයි හොඳම ප්‍රෝටීන් ගන්න ක්‍රමය. ඊට යටින් මට මේ කියන්න වෙනවා. එළු මස් හරි බැටළු මස්. ඊටත් යටින් අන්තිමට තමයි රිස්ක් එකක් තියෙන දේ. ඌරු මස් හරි හරක් මස් හරි. මොකද ඌරු සහ හරක් මස් කියන්නේ රෙඩ් මීට්. මේවා දිගටම කන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම හරක් මස්. එහෙනම් මේ විදිහේ කෑම වේලක් නිර්මාණය කරගන්න එකෙන් ඔයාට ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන් වෙයි. ඇත්තටම මමත් මීට ටික කාලයකට කලින් ගොඩක් ෆාස්ට් ෆුඩ් කඩවල කෑම කෑවා. හේතුව මට ඒක උයාගෙන කෑම කනට වඩා ගොඩක් ලේසි. හැබැයි ටික කාලයක් ඇද්දි තමයි මට තේරුණේ ඒකේ ආදීන. දැන් මම හිමීට මේ කිව්ව විදිහේ කෑම වේලයකට පුරුදු වෙන ගමන් ඉන්නේ. ඒක ලේසි නෑ. හැබැයි අපේ අනාගතය වෙනුවෙන් අපි ආදරය කරන අයගේ අනාගතය වෙනුවෙන් ඒක කරන්න වෙනවා. මේ අපි සාමාන්‍යයෙන් නරකයි කියලා දන්න කෑම හැම එකකින්ම කරන්නේ සරල වචනයෙන් කිව්වොත් අපේ එන්ජින් එක සවුත්තු කරන එක. ඉතින් මේ වීඩියෝ වලින් මගේ තියෙන එකම බලාපොරොත්තුව තමයි පුළුවන් තරම් අපි අපේ සෞඛ්‍යය ගැන අවධානයක් දෙන්න බලන එක. ජනමාධ්‍ය වලින් ලාභ ගන්න උත්සාහ කරන ඔය කෑම විකුණන ආයතන වලින් මිනිස්සු රවට්ටන ඇඩ් වලින් අපි අපේ අය බේරගමු. මොකද අපි දන්නේම නැතුව ඒගොල්ලෝ මිනිසුන්ගේ ඔළුවලට දාලා තියෙන්නේ මේක හොඳයි, මේක හොඳයි, මේක බොන එක හොඳයි කියලා. අපි එකතු වෙලා ඒක නවත්තමු. ඔයාලා ආදරය කරන අයටත් මේ ගැන දැනුවත් කරන්න. අපි පුළුවන් විදියට සෞඛ්‍ය සම්පන්න සමාජයක් නිර්මාණය කරමු. අපිට ඒක බැරි නැහැ. ගොඩක් ස්තුතියි අදත් වීඩියෝ එක ඉවර වෙනකම්ම හිටියට. මේ වගේ වීඩියෝ සාමාන්‍යයෙන් වෛරල් වෙන්නේ නැහැ. මොකක් හරි හේතුවක් නිසා මේවා මිනිස්සු අතරට යන්නේත් නැහැ. ඉතින් කොහොම හරි ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් මේක ෂෙයා කරන්නත්, වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්නත්, අපිත් එක්ක එකතු වෙලා ඉන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙ ඉක්මනින් හම්බෙමු. පරිස්සමෙන් සෞඛ්‍ය සම්පන්න වෙන්න.